උදේ පාන්දර හරි වැඩක් තමයි උනේ අපිට පික්නික් එක මාරු වෙලා අපි ගිහිල්ලා තියෙන්නේ අපේ කැම්පස් එකට. ඒ කොළඹ කැම්පස් එකට තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ආයෙමත් ඒකෙම ජපුරට යන්න පිටත් වුණා. ඉතින් ඔන්න අද අපි හිතුවා ජපුර පැත්තේ ගිහින් යනවා කියලා. මගේ යාළුවෙක් ඉන්නවා. එතකොට අපි කාලිකේ යාළුවෙක් ඉන්නවා. කට්ටියම හම්බෙලා ජපුරට ගිහිල්ලත් නැති එකේ ඔන්න ජපුරට ගිහින් යන්න හිතුවා. මේ ජපුරට යන ගමන් අනේ මේක ඉරිමුණම් හරිම රසයි. ජපුරේ යාළුවෝ හිටියට ජපුර පැත්තට යවුනේම නෑ. වැඩත් එක්ක ඉතින් යන්න උනේම නෑ. ඉතින් ඒක නිසා හිතුවා නිවාඩු දවසේ නිවාඩුත් නෑ. අපි මේකෙන් පස්සේ මේ ආයෙ යන්න ඕන අපේ කැම්පස් එකේ තියෙනවා කොටු කියලා ස්ටේජ් ඩ්‍රාමා එකක් පෙන්නනවා. ඒක බලන්න යන්න ඕන. ඒක තුනට තියෙන. ඉතින් ඒකත් බලන්න යන්න බලාගෙන තමයි අපි ආවේ. ඉතින් බලන්නකො ළමයි ජපුරේ තියෙන ලස්සන මට නම් හිතා ගන්න බැරි වුණා. හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් අපේ යාළුවා මග දිගට විස්තර කීකේ ගියා මේවට කියන නම් මේව කිව්වා. ඒ වුණාට ඉතින් මං හිතුවා වීඩියෝ එකට ඒවත් කරන්න නෑ කියලා. මොකද යන්න ඉන්න නාගිලා මල්ලිලාට කුතුහලයක් තියෙන්න ඕනනේ. ඒ නිසා මං හිතුවා ඒවා කියන්නේ නෑ කියලා. අපි ගියපු ටයිම් එක පොඩ්ඩක් අවුල්. මොකද මේ ඒ වෙලාවේ අවුව තිබ්බා. හවසට වගේ ගිහිල්ලා නිදහසේ ඉන්න නම් හරිම ලස්සන තැන් ගොඩාක් තිබ්බා හේ. ඉතින් ගියපු එක ගැන මාර සතුටුයි. ඉතින් මෙන්න මෙතෙන්ට වෙලා තමයි මේ මෙතන හරි ලස්සනයි. ඉතින් මෙතෙන්ට වෙලා ටික වෙලාවක් අපි ඉඳලා ආය යන්න පටන් ගත්තා. මොකද ඇවිදලා බලන්න තැන් ගොඩක් තියෙනවා කියලා කිව්ව නිසා. ඒක ඩිපාර්ට්මන්ට් එකක්ද නෑනේ? ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙනවා. හා. ඊට පස්සේ ඉතින් කැන්ටින් එකට ආව නැත්තම් අපු එකනත් වැඩක් නෑනේ. එතනත් මට හරි නිදහස් ගතියක් දැනුණා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිටියෙත් නෑ. කරදර කරන්න බැරි නිසා මම යාළුවන්ට කිව්වෙත් නෑ. ඒ උනාට ගිහිල්ලා මැසේජ් එකක් දාපු ගමන්ම මේ මගේ යාළුවා නම් ආවා. ඒකට ක්ලාස් ගිහිල්ලා ඒකට A level කරලා මෙහෙම කැම්පස් දෙක ඉන්නව දකින්නකොට ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ. ඒක මැනේජ්මන්ට්ද? මේ වගේම මෙතන විතරද? මගේ යාළුවා නම් වැඩි වෙලාවක් හිටියේ නැහැ. ඉතින් කාලේ යාළුවා අපිට විස්තර කර කර අපි ඉස්සරහට ගියා. ලස්සන ප්ලේසස් ගොඩක් දැක්කා. හරිම ලස්සනයි. හරිම ලස්සනට ඒවා තියාගෙන ඉන්නවා. ඊළඟට අපි ගියේ පිට්ටනියකට. ඒකට නමකුත් කිව්වා මං ඉතින් නම කියන්නේ නැහැ. හරිම නිදහස් ඇත්තට මාරම නිදහසක් දැනුණා එතන. හෙලෝ. හායි මට එකේව කියනවා මේ vlog එකට වීඩියෝස් ගන්නවා කියලා. ඉතින් අපි මේක අතක් ආවේ දැන් ටයිම් එකක් තියෙද්දි කියලා කොටු බලන්න යන්න. ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ට ආවා. මෙතනත් හරිම නිදහසේ වැඩක් කරගන්න පුළුවන් තැනක්. මෙතනත් මාකර නමක් කියනවාද? මේ ඉතින් බලාගෙන රවුමෙන්ම ආපහු යන ගමන් කලබලේ ආපු නිසා ඔක්කොගෙම ඇවිදින්නුනේ නෑ. මොකද අපි 3 වෙද්දි යන්න ඕන, 3ට කලින් යන්න ඕන. අපේ කැම්පස් එකේ කොටු පෙන්නන නිසා සුපුරුදු පරිදි මම එතනත් නැටුවා ඉතින්. යන්නයි හදන්නේ. යන ගමන් මේගොල්ලන්ට අයිස්ක්‍රීම් කන්න ඕනේ කියලා කිව්වා. ඉතින් කැම්පස් එකේ ඉස්සරහම තියෙන අයිස්ක්‍රීම් ෂොප් එකකට ඇවිල්ලා අපි එතනින් අයිස්ක්‍රීම් උත් කාලා ආයෙමත් ටුක් ටුක් එකක් පික්නික් එකක් දාගෙන ආවා අපේ කැම්පස් එක පැත්තට. මොකද කොටු ස්ටේජ් ඩ්‍රාමා එක යන නිසා. මේ තියෙන අපේ නැට් හෝල් එක, අපේ ලෙක්චර් හෝල් එකක්. කැම්පස් එකේ වීඩියෝ එකක්, කැම්පස් එකේ දවසේ ගෙවන වීඩියෝ එකක් ඉක්මනටම අරන් ඉන්නවා. වේදිකා නාට්‍ය දැක්මේ පළමු අධීර විදිහට අද කොටු නාට්‍ය වේදිකාගත කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාකාරය පරිශීලනය. ජනි ඉදුන මේක කොටුවේ කියන ප්‍රෝග්‍රෑම් එකේ කොටුවේ එලියට ආපහු කොටු මේක බලන්න එන්න කියලා තිබ්බේ 18න් වැඩි අයට. ඉතින් ඒක නිසා හෝල් එක පිරෙන්න කට්ටිය හිටියා. වෙනස්මත් දෙකීමක් අතරම හරිම ලස්සන අපේ අයියලා එකතු වෙලා අපේ අයියලා අක්කලා එකතු වෙලා කරපු ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ හැම ඉවෙන්ට් එකක්ම යන්නේ කලාව උළෙලට සමගාමීව. A2 අස්සෙන් ඉන්නේ වීඩියෝ කරන්නකෝ. අය අපි කැතට පේන්නේ. කැතර පේන්නේ මම. කැත නිසා. නෑ නෑ නෑ. ඉතින් මං කියවනේ කලාවලට සමගාමීව ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා කියලා. ඉතින් අදත් තියෙන්නේ ස්වර්ණාවලිය කියලා ප්‍රෝග්‍රෑම් එකක්. මේකට යන්න කලින් කට්ටියම බඩගින්න හිටිය නිසා සයන්ස් එක පැත්තට ආවා මොනවා හරි කාලේ යනවා කියලා හිතාගෙන. මේ එදාම තිබිච්ච ඉවෙන්ට් එකක් නෙමෙයි ස්වර්ණාවලිය කියලා. ඊට පස්සේ තිබිච්ච ඉවෙන්ට් එකක් ඒත් නැට් හෝල් එකේමයි. මං හිතුවා ඒක වීඩියෝස් කීපයකුත් මේ වීඩියෝ එකට ඇඩ් කරනවා කියලා. අපි දන්නවා ජීවිතේ කවදාවත් ලැබෙන්නේ නැති අත්දැකීම් ගොඩක් මේ දවස් ටිකේම අපේ ජීවිතේට හරි ලස්සනට එකතු වෙනවා කියලා. මොකද හරි ලස්සන මතක ගොඩක්, ලස්සන ඉවෙන්ට් ගොඩක් මේ දවස්වල කැම්පස් එකේ ලස්සනට සිද්ධ වෙනවා.
මේ අපේ ෆැකල්ටි 10ම විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි 10ම අපේම සහෝදර සහෝදරයන්ගේ දක්ෂතා තමයි. හැමදේටම හැමදාම වගේ අයියලා අක්කලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එදා නම් ටිකක් රෑ වුණා. ඉතින් 8ට කලින් යන්න ඕන නිසා ටක් ගාලා කටියත් එක්ක බස් එකට නැංග බස් එකේ හරියට සැලක හිටියා ඉදා. කොහොම හරිම ලස්සන මාසයක් තමයි මේ චුට්ටි ඉවර වෙලා යන්නේ. ආයෙත් දවසක අපේ කැම්පස් එකේම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. බයි.